Welcome back to ATD. ඉතින් ඔන්න අද කාලයකට පස්සේ වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අද අරගෙන ඇවිල්ලා තින්නේ 2025 ජූනි මාසේ වෙද්දී අපිට රුපියල් 50000ක විතර බජට් එකකට ගන්න පුළුවන් හොඳම ෆෝන්ස් මොනවද කියලා. ඉතින් තාමත් channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා subscribe button එක click කරලා channel එකට දැම්ම එකතු වෙන්න. ඉතින් අපි මුලින්ම කතා කරමු Samsung ලගේ Samsung Galaxy A05 කියන ෆෝන් එක. ඉතින් මේක අපිට 6.7 inch LCD display එකක් ඒ වගේම Helio G85 කියන chipset එකක් බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේක අපිට මිලියම්ගේ 5000ක ලොකු බැටරි ලයිෆ් එකක් වගේම අපිට මේක 64GB ඒ වගේම 128GB ස්ටෝරේජස් වලින් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් බ්‍රෑන්ඩ් එකක් විතර ගන්නවා නම් මේක අපිට Samsung බ්‍රෑන්ඩ් එකෙන් එන ප්‍රොඩක්ට් එකක් විදිහට අපිට මේක රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් මේකේ අපි දැන් ප්‍රයිස් එක බැලුවොත් එහෙම රුපියල් 42900ක් වගේ වෙනවා. ඉතින් තමන් ගන්න ෂොප් එකත් එක්ක ඒක ඕගලන්ට ඩිපෙන්ඩ් වෙනවා. ඊට පස්සේ අපි කතා කරමු Xiaomi ලගේ Xiaomi Redmi 13C කියන ෆෝන් එක. ඉතින් මේක අපිට 19Hz ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් හොඳ රිෆ්‍රෙෂ් රේට් එකක් අපිට මෙන්න මේ given price එකට හම්බ වෙනවා. ඉතින් මේකේ chipset එකත් අර chipset එකම තමයි G85 කියන chipset එක තමයි හම්බ වෙන්නේ. මේකේ මෙගාපික්සල් 50ක කැම් එකක් අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් හොඳ ඩිස්ප්ලේ එකක් ඒ වගේම හොඳ කැමරා බැලන්ස් එකක් අපිට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ price එක ගත්තොත් එimhe අපිට රුපියල් 44500ක් වගේ තමයි වෙන්නේ. ඊට පස්සේ අපි කතා කරන තුන්වෙනි ෆෝන් එක විදිහට අපි ගන්න වෙන්නේ මෙන්න මේ Infinix Zero 30 කියන ෆෝන් එක. ඉතින් මේක 4G ෆෝන් එකක්. ඉතින් මේකේ ඩිස්ප්ලේ ගැන කතා කරොත් මේකේ තියෙන්නේ AMOLED ඩිස්ප්ලේ එකක්. ඉතින් මේකේ chipset එක ගැන කතා කරොත් මේක Helio G99 කියන chipset එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක කැම් 108ක ලොකු කැම් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේක 45 watt fast charging උත් support කරනවා. ඉතින් මේක ගොඩක්ම content creators ලට recommend කරන්න පුළුවන් ෆෝන් එකක්. price එක ගැන කතා කරද්දී මේක 44990ක් විතර වෙනවා. ඉතින් අපි ඊළඟ ෆෝන් එක විදිහට කතා කරන්න තියෙන්නේ Realme C67 කියන ෆෝන් එක. මේක අපිට බලා ගන්න පුළුවන් Snapdragon 685 කියන chipset එක. ඉතින් ගොඩක් හොඳ chipset එකක් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ LCD 6.72 inch 120Hz ඩිස්ප්ලේ එකක් අපිට මේකේ බලා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම ගොඩක් ලොකු බැටරි ලයිෆ් එකක් මිලියම්පිය 5000ක විතර බැටරි ලයිෆ් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක රෙකමන්ඩ් කරන්න පුළුවන් අපිට ගේමර්ස් ලට. ඒ වගේම බැටරි ලයිෆ් එක කන්සිඩර් කරන ගේමර්ස් ලට. ඉතින් ඔය විදිහේ දේවල් ටිකක් තමයි අද ෆෝන්ස් ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ ෆෝන්ස් ඔයගොල්ලෝ බ්‍රෑන්ඩ් එකෙන්ද පර්ෆෝමන්ස් එකෙන්ද කැමරා එකෙන්ද තෝරගන්න කියලා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් තාමත් ඕල්ඩ් එක YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන ඔයාලා subscribe button එක click කරලා ඔයාලට පුළුවන් channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් අනිවාර්යයෙන් මොකද හිතන්නේ කියලා වීඩියෝ එක ගැන පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.